මෙම මිනිස් ජාවාරම් ජාලය පිළිබඳව ඔබ දැනගෙන සිටියද? මෙය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නුවර, කෙන්ගල්ල, කොත්තබුකි ලංකා එන්ටර්ප්‍රයිසස් නමින්. ජපානයේ නිලුෂි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි නමින්ද මොවුන් මෙම මිනිස් ජාවාරම් ජාලය පවත්වාගෙන යනවා. ලංකාවේ මෙතෙක් මෙම ජාවාරම් ජාලයේ භූමිකාව මෙහෙයවනු ලැබුවේ කොත්තබුකි නලින් නමින් සමාජ මාධ්‍යයේ පෙනී සිටි නලින් ගුණසේකර නමැති පුද්ගලයා වන අතර ඔහු 2026 මාර්තු මාසයේ 4 වන දින මියගිය අතර ජපානයේ සිට මෙම මිනිස් ජාවාරම් ජාලය මෙහෙයවනු ලැබුවේ දැනට ජීවිතුන් අතර සිටින ඔහුගේ බිරිඳ වන ඉනෝකා නිලුෂි ගුණසේකර නමැති අය විසින්. ජපානයේ වීසා ලබා දෙන බවට මිනිසුන්ගෙන් වංචනිකව ලක්ෂ 35ක පමණ මුදල් එක්රැස් කරන මොවුන් මිනිසුන්ගේ පුද්ගලික ලියකියවිලි, අධ්‍යාපන සහතික පත්‍ර, විදේශ ගමන් බලපත්‍ර ආදී සියල්ල තමන් සතුව තබාගෙන වංචනික ලෙස මිනිසුන් නොමග යවමින් වීසා පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් මිනිසුන්ට ලබා නොදී කල් යවමින් වංචනික ක්‍රියාවලියක නියැලී සිටිනවා. දැනට ලක්ෂ 109කට වඩා මුදලක් මොවුන් වංචා කර ඇති බව දැනට ලැබී ඇති සාක්ෂි අනුව තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා පමණක් නොව මේ ප්‍රධාන මෙහෙයවන්නන් වන ජපන් ජාතික කොතබුකි සමාගමේ හිමිකරුවන් වන කොන්දු නමැති පියපොතු දෙපළද මෙම මිනිස් ජාවාරමට ඍජුව සම්බන්ධ වී සිටිනවා. මොවුන් කොතබුකි ලංකා ජපන් භාෂා පාසලක මුවාවෙන් ලංකාව තුළ පවත්වාගෙන යන ආයතනයක ප්‍රධානීන් වෙයි. වීසා ලැබී ජපානයට ගියද ඉතාම වංචනික ලෙස අදාළ පුද්ගලයන්ට රැකියා ලබා දීමට ජපන් මන් 15ක පමණ මුදලක් අය කරමින් ඉන් පසුවද රැකියා ලබා නොදී ආහාර පාන පවා නොදී බලහත්කාරයෙන් ජපානයේ මෙම ජාවාරම්කාරයින්ගේ ආයතනයක් වන නිලුෂි ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය තුළ මිනිස් ශ්‍රමය සූරාකමින් මාස ගණන් පඩි නොගෙවා වීසා දීර්ඝ කිරීමට පවා පියවර නොගෙන ඉතාම ම්ලේච්ඡ අයුරින් විවිධ සාපරාධී ක්‍රියාවන් වල නිරත වන බවට අදාළ පුද්ගලයන් විසින් අපට සාක්ෂි ලබා දී තිබෙනවා. කෙන්ගල්ලේ පවත්වාගෙන යන මොවුන්ගේ ආයතනයක් වන කොත්තබුකි එන්ටර්ප්‍රයිසස් ආයතනය තුළට වාහන අමතර කොටස් ගෙන්වන්නේ මේ අහිංසක මිනිසුන්ගෙන් වංචනිකව පහත් අයුරින් උපයා ගන්නා මුදලින් නොවේද? මොවුන් පිළිබඳව සියලු තොරතුරු අප සතු බැවින් ඉදිරියේදී ප්‍රධාන මාධ්‍යන්ට මුදා හැරීමට සූදානමින් සිටිනවා. ඔබත් මේ වංචාකාරයින්ට දැනටමත් හසු වී සිටින අයෙක් නම් මේ දැක්වෙන ඊමේල් එක හරහා ඔබට සිදු වූ අපරාධය පිළිබඳව අපට තොරතුරු ලබා දිය හැකියි. ලංකාවේ නීතිය පිළිබඳවද කිසිදු බියක් නොමැති මෙවැනි අපරාධකරුවන් නීතිය හමුවට ගෙන යාමට ඉදිරි කටයුතු සියල්ල සූදානම් කරමින් සිටිමු.